Welcome to my Tech Wave YouTube channel. මේ බයින්මෝ ගැන ගේන දෙවෙනි වීඩියෝ එක මේක. පළවෙනි වීඩියෝ එක බලපු නැති කෙනෙක් ඉන්නවනම් පළවෙනි වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. අද වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට කියන්නේ කොහොමද සිග්නල් එකකට අනුව ඔයගොල්ලෝ ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්නේ කොහොමද, ඉන්ඩිකේටර්ස් යූස් කරන්නේ කොහොමද, මාටින් ගිල් මෙතඩ් එක යූස් කරන්නේ කොහොමද කියලා අද විස්තරයක් කරන්න තමයි යන්නේ. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි අපි එහෙනම් මේ සිග්නල් එකට ට්‍රේඩ් එකක් දාලා බලමු කොහොමද ප්‍රොෆිට් එකක් ගන්න කොහොමද කියලා බලමු. ට්‍රේඩ් එකට එන්ටර් වෙන්නේ කොහොමද කියලා බලමු. අපිට සිග්නල්ස් ලිස්ට් එකේ අපිට තියෙනවා 9 කාලට සිග්නල් එකක් තියෙනවා, සෙල් එකක් තියෙනවා. ඒ කියන්නේ රතු පාටින් තමයි සෙල් පෙන්වන්නේ. ඒ කියන්නේ කොළ පාටින් තමයි බයි ගන්න අපි. අපි 9 කාලට ට්‍රේඩ් එකට එන්ටර් වෙමු. එතකන් කියන්නම් මේ මම කලින් දවසක ඒ කියන්නේ 2025 11 වෙනි මාසේ 22 වෙනිදා ට්‍රේඩ් කරපු ලිස්ට් එක මේ තියෙන්නේ. අපි වින් කරලා තියෙනවා 32ක්, ලොස් වෙලා තියෙනවා 4ක්. මේ අපේ ලිස්ට් එක. මම ට්‍රේඩ් කරන්න පටන් ගත්තේ 8:05ට. මම ට්‍රේඩ් කළේ වරුනේ 11 වෙනකන්. පැය 24ම අපි සිග්නල්ස් ඔයගොල්ලන්ට දෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් ට්‍රේඩ් කරන්න. ට්‍රේඩ් කරලා ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. අපිත් එක්ක ජොයින් වෙලා ට්‍රේඩ් කරගෙන යමු. අපේ ප්‍රූෆ් බලන්න ඕන නම් ඔයාලා ටෙලිග්‍රෑම් channel එකට ජොයින් වෙන්න. ජොයින් වෙලා බලන්න පුළුවන්. ටෙලිග්‍රෑම් channel එකට ජොයින් වෙලා බලන්න පුළුවන්. ඒ වගේම මේ දැන් මම එදා හදපු account එකෙන්මයි අද ඔයාලා ට්‍රේඩ් දාලා පෙන්නන්නේ. මේක ඩිපොසිට් එකක් කරන් පෙන්නන්න විදියක් නෑ ඔයගොල්ලොන්ට. මේ මොකද අර මේ දවස්වල YouTube එකේ පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ ප්‍රශ්න නිසා පෙන්නන්න විදියක් නෑ. නමුත් ඩිපොසිට් ගන්න වීඩියෝස් ඒ ප්‍රූෆ් ඔක්කොම YouTube ටෙලිග්‍රෑම් channel එකට අපි දාලා තියෙනවා. ඕනනම් ඇවිල්ලා ජොයින් වෙලා බලන්න. බලලා ඔයගොල්ලෝට කැමති නම් අපේ VIP signals group එකට ගන්න ජොයින් වෙන්න. කොහොමද අපේ සිග්නල්ස් සක්සස් වෙන්නේ කියලා බලන්න ජොයින් වෙලා. දැන් අපිට 9 කාලට තියෙනවා සෙල් පැත්තට ට්‍රේඩ් එකක් ගන්න. 9 කාලට තියෙනවා සෙල් පැත්තට ට්‍රේඩ් එකක් ගන්න. අපි ට්‍රේඩ් එකට රෙඩි වෙමු. මම මේකෙදී $100ක් දානවා. මම ඩෙමෝ account එකකින් දැන් ට්‍රේඩ් කරලා පෙන්නන්නේ ඕගොල්ලන්ට. $100ක් දානවා. දැන් අපි ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න ඕන. 9:14 වෙද්දි ට්‍රේඩ් එකට එන්ටර් වෙන්නේ අපි. මෙතන තියෙන ටයිම් එකෙන් තමයි බලන්නේ. නැතු ඔයාලගේ තියෙන ලැප් එකේ හෝ PC එකේ හෝ ෆෝන් එකේ තියෙන ටයිම් එක නෙවෙයි. අපි බලන්නේ මෙතන මේ බයිනමෝ සයිට් එකේම අපිට පෙන්නන ටයිම් එකෙන් තමයි අපි ට්‍රේඩ් එක දාන්නේ. අපි ට්‍රේඩ් එක දාන්න හදන්නේ. සෙල් පැත්තට තිබුණේ. අපි ට්‍රේඩ් එකට එන්ටර් වුණා. බලමු ප්‍රොෆිට් එකක් කියලා. මේ කාලේ සෙල් පැත්තට දැන් අපිට ප්‍රොෆිට් පැත්ත යන්නේ. මේක ඩෙමෝ account එකකින් දාන්නේ. ඔයාලට පුළුවන් මේ ඔයාලගේ රියල් account එකෙන් දාන්න. මම රියල් account එකෙන් දාලා පෙන්නන්නේ. මම දැනට ඩෙමෝ account එකෙන් දාලා පෙන්නන්නේ. අර YouTube එකේ තියෙන ප්‍රශ්නත් එක්ක පොඩ්ඩක් නිසා තමයි දාලා තියෙන්නේ. ඔයාලට වීඩියෝස් අනම්මනම් ඒව මේ ඔක්කොම ටෙලිග්‍රෑම් එකට අපි දානවා. ඔයාලා ටෙලිග්‍රෑම් channel එකට join වෙන්න. links තියෙනවා description එකේ තියෙනවා. first comment එක විදියටත් දාලා තියෙනවා. දැන් අපිට මේ කියන්නේ ප්‍රොෆිට් පැත්තේ. දැන් හදිස්සියෙන් හෝ මේ සිග්නල් එකට ඔයාලා ට්‍රේඩ් එක දාලා 9 කාලේ 9:15ට තිබිච්ච එක ඔයාලා 9:14ට තමයි සිග්නල් එකෙන් එන්ටර් වෙන්නේ. එන්ටර් වෙලා ඒක හදිස්සියෙන් හරි ලොස් වුණොත් ඔයාලා සෙල් පැත්තට දාලා සෙල් පැත්තට නෙවෙයි බයි පැත්තට ගිහිල්ලා ලොස් වුණොත් ඔයාලා දෙවෙනි සැරේ දාන්න ඕන ඩොලර්. පළවෙනි සැරේ $100ක් දැම්ම නම් දෙවෙනි සැරේ ඔයගොල්ලෝ දාන්න ඕන $200. ඔයාලා $200ක් දාන්න ඕන දෙවෙනි සැරේ. දෙවෙනි සැරේත් ඔයගොල්ලෝ
සෙල් පැත්තට දාලා ඉවලා බයි පැත්තටද කැනල් එක ගියේ. එහෙනම් ඔයගොල්ලෝ තුන්වෙනි සැරේ දාන්න ඕන $400. ඒත් සෙල් පැත්තටම ඔයගොල්ලෝ දාන්න ඕන. එහෙම ගිහිල්ලත් ඔයාලා ඒ කැනල් එක සෙල් පැත්තට ගිහිල්ලා ප්‍රොෆිට් එකක් ආවේ නැත්නම් ඔයාලා එතකොට ගන්න පුළුවන් ඔයාලට සිග්නල් එක ලොස් කියලා. ඒක තමයි මාටින් ගිල් මෙතඩ් කියලා යූස් කරන්නේ අපි. ඒකේ ඔයාලා හිතනවා නම් ඒකේ ඔයාලට පාඩුවක් වෙනවා කියලා නෑ. එහෙම පාඩුවක් වෙන්නේ නෑ. ඒකෙන් ඔයාලට ප්‍රොෆිට් එකක් තමයි එන්නේ. මොකද දැන් 100ක් අපි 10න් ගමු බලන්න. ඩොලර් 10ක් දැම්මට පස්සේ මෙතන ආයි ලැබෙනවා 18.2 බිංදුවක් හම්බ වෙනවා ඔයගොල්ලන්ට. දැන් අපි ඒක ලොස් වුණා කියමු ඒ සිග්නල් එක. ඊළඟ විනාඩිය අපි ඩබල් කරලා දානවා. එතකොට 36ක්. 36ක් හම්බ වෙනවා. එතකොට අපිට කලින් පාඩු වෙච්ච ඩොලර් 10 එක තමයි අපිට පොඩි ප්‍රොෆිට් එකක් එකතු වෙන්නේ. අපි ඒකත් ලොස් වෙලා ඩොලර් 40 දැම්මාම ඒක ඩබල් කරලා 40 දැම්මාම අපිට 72ක් හම්බ වෙනවා. අපිට අර ලොස් වෙච්ච ඩොලර් 10යි 20යි දෙකම එකතු කරලා තමයි 72කින් 72කින් කවර් වෙනවා. ඒ කියන්නේ අපිට පොඩි ප්‍රොෆිට් එකක් එකතු වෙනවා. ඒක නිසා පළවෙනි ඩොලර් දාන සිග්නල් එකට දාන ට්‍රේඩ් එක දෙගුණ කරලා දෙවෙනි ට්‍රේඩ් එකට දාන්න ඕන. පළවෙනි එක ලොස් වුණොත් දෙවෙනි එකත් ලොස් වුණොත් ඒකත් දෙගුණ කරලා තුන්වෙනි එකට දාන්න ඕන. මේක වරද්ද ගන්න එපා. වරද්ද ගන්න එපා. එහෙම වුණොත් පොඩ්ඩක් මේ වැරදෙනවා. ඒක නිසා මේ හොඳට කල්පනාවෙන් ට්‍රේඩ් එක දාන්න. මොකද දාන amount එක බලන්න ඔයා. amount එක බලලා ඉවරලා හැමතිස්සෙම දාන්න. අපිට 9:20ට තියෙනවා බයි පැත්තට එක. 9:20ට බයි පැත්තට ට්‍රේඩ් එකක් තියෙනවා. අපි 9:20 ට්‍රේඩ් එකට අපි එන්ටර් වෙන්නේ 9:19ට. මෙතන 9:19 වෙද්දි තමයි අපි ට්‍රේඩ් එකට එන්ටර් වෙන්නේ. හරි. ඊට පස්සේ මෙතන අනිවාර්යෙන් ඕගොල්ලෝ බලන්න ඕන මේ channel එකක් හැදෙන්නේ 1 minute වලටද කියලා. මෙතන 1 minute වලට කියලා දාගන්න. ඒ වගේම මේ ඔයාලා ට්‍රේඩ් කරන්නේ ක්‍රිප්ටෝ IDX වල ඉන්න කියලා බලන්න. මෙතන ක්‍රිප්ටෝ IDX කියලා දාගන්න. මෙතනින් ඔයාලට ඩිපොසිට් එකක් ගන්න පුළුවන්. ඔයාලට මේ account එකේ තියෙන මොන ගාණක් ගන්න පුළුවන්. බැංක් ට්‍රාන්ස් ඩිපොසිට් එකක් දාද්දි ඔයාලට දාන්න පුළුවන් බැංක් ට්‍රාන්ස් UPay පුළුවන්, iPay පුළුවන්. Binance Pay පුළුවන්. අර කැමති තැනකින් ඩිපොසිට් එකක් දාන්න පුළුවන්. ඩොලර් 10කට වැඩි ඕන ඩිපොසිට් එකකට දානවා නම් දාන්නවම අපේ VIP channel එකට join වෙනවා නම් අපි withdraw ඩිපොසිට් කරන්න කියලා තියෙන්නේ මිනිමම් ඩොලර් 20. ඊට වඩා ගැණි ගාණක් ඔයගොල්ලෝට කැමති නම් දාලා වෙලා අපිත් එක්ක join වෙලා ට්‍රේඩ් කරගෙන යන්න. කොහොමද අපේ සිග්නල්ස් performance කරන්න කියලා බලන්න. මෙතනින් පුළුවන් ගන්න withdraw එක. අපි ඊළඟ ට්‍රේඩ් එක දාන්න සෙල් පැත්තට තිබුණේ. දාන්න සෙල් පැත්තට බයි පැත්තට. එතන අපි ට්‍රේඩ් එක එන්නේ චුට්ටක් පරක් වුණාම බයි පැත්තට තිබුණේ මේක වින් කියලා දාමු අපි. කලින් එක වින් කියලා දාගමු. මේක ප්‍රොෆිට් පැත්තේ තියෙන්නේ. මෙම ට්‍රේඩ් එකක් දාද්දී ඔයාලා එක ක්ලික් එකක් විතරක් කරන්න. මම ක්ලික් දෙක තුන කරන්න යන්න එපා. මොකද එතකොට ඔයාලට ලොස් එකක් වුණොත් ගොඩක් පාඩුවක් වෙනවා. ප්‍රොෆිට් එකක් වුණොත් වාසි, ලොස් එකක් වුණොත් ගොඩක් පාඩුවක් වෙනවා. ඒක නිසා එක ක්ලික් එකක් විතරක් කරන්න. ක්ලික් දෙක තුන කරන්න යන්න එපා. හැම තිස්සෙමදී මේ ටයිම් එක බලන්න. ඉස්සෙල්ලා ටයිම් එක බලන්න. ඊට පස්සේ ඔයාලා දාන amount එක බලන්න. අනිවාර්යෙන් amount එක බලන්න. amount එක බලන්න. amount එක බලලා ට්‍රේඩ් එක කරන්න ටයිම් එකට. හරි අපි අර නිකන් දාපු එක ට්‍රේඩ් එක මේ දැන් තියෙන්නේ වින් පැත්තේ. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. දැන් වින් පැත්තේ තියෙන්නේ. ඔය ටික තමයි ඔයගොල්ලන්ට කියන්නේ. ඔයාලට කියන්නම තුණා.
මේ කව කට්ටක් වගේ ටූල් එකක් තියෙනවා. මෙතනින් ඔයාලට ඉන්ඩිකේටර්ස් දාගන්න පුළුවන්. මේ කව කට්ට වගේ තියෙන ටූල් එකට ඔයාලා ක්ලික් එකක් දෙන්න. ඉල්ලුව වෙලා මෙතනින් ඔයා මෙන්න මේ ත්‍රිකෝණ තියෙන මෙන්න මේක ෆැක්ටර්ස් කියලා තියෙන. මෙන්න මේක ක්ලික් කරන්න මේක පීරියඩ් 7 දෙන්න. ඔයාලා 7 දීලා කහ පාට දීලා ඉවර වෙලා ඇප්ලයි කරන්න. හරිද? ඊට පස්සේ පැරබොලික් SAR කියලා තියෙන අන්න ඒකට යන්න ඔයාලා. මෙතන තියෙන අරින්න 0.2 මෙතෙන්ට 0.06 දාගන්න ඕගොල්ලෝ. 6 දාගන්න. දාලා ඉවරලා කහ පාට දීලා ඔයාලට කැමති පාටක් දෙන්න. මම කහ පාට දෙනවා. දීලා ඉවරලා ඇප්ලයි කරන්න. ඇප්ලයි කරලා මේකෙන් අපි අර බලන්නේ මෙතන දැන් මේ උඩ ඊතලයේ තියෙනවා නම් මෙතනින් වෙන්නේ හොඳට මතක තියාගන්න මෙතනින් වෙන්නේ මේ කැනල් ටික පල්ලෙහාට යනවා කියලා. පල්ලෙහාට යනවා කියලා තමයි අපි නිගමනය කරන්නේ. මෙතන මේ දැන් ඊතලයේ පල්ලෙහාට තියෙනවා නම් කැනල් ටික උඩට යනවා කියලා තමයි අපි නිගමනය කරන්නේ. හරිද? හොඳට අහන්නයි. දැන් මේ මෙතන මේ ඊතලයේ පල්ලෙහාට තියෙනවා නම් අපි ගෙස් කරන්නේ මේක කැනල් ටික උඩට යනවා කියලා. ඒ කියන්නේ කැනල් බයි පැත්තට යනවා කියලා. කියන්නේ උඩට. දැන් මෙතන මේ උඩට ඊතලයේ තියෙනවා නම් අපි හිතන්නේ කැනල් ටික පල්ලෙහාට යනවා කියලා. ඒ කියන්නේ සෙල් පැත්තට යනවා කියලා. ඔයාලට මේ ඉන්ඩිකේටර්ස් එච්චර වැදගත් වෙන්නේ නැහැ. අපේ සිග්නල්ස් යූස් කරලා ඉවර වෙලා ට්‍රේඩ් කරන්න පොඩ්ඩක් අර උදව්වක් විදියට තමයි මේ ඔයාලට කියන්නේ මේ ඉන්ඩිකේටර්ස් ටික යූස් කරන්න කියලා. මේ ඉන්ඩිකේටර්ස් ටික මේ ටික දාගන්න. දාලා ඉවරලා සිග්නල්ස් එකට දාන්න. අපි තව සිග්නල් එකකට දාලා බලමු. 9:25ට තියෙන සිග්නල් එකට. අපි මේක වින් කියලා දාගමු. නමේ 25ට සෙල් පැත්තට අපිට ට්‍රේඩ් එකක් තියෙනවා. අපි ට්‍රේඩ් එක ගමු. ඩොලර් 100කින් ගමු අපි. ඩොලර් 100කින් ගමු. හරි මම මේ ඩෙමෝ account එකෙන් දැන් ඔයාලට ට්‍රේඩ් කරලා පෙන්නන්නේ. මොකද මම රියල් account එකෙන් දැන් ඔයාලට වීඩියෝ එකක් කරන ගමන් කතා කරන ගමන් කරන නිසා පොඩ්ඩක් ඩිස්ටර්බ් වෙන නිසා තමයි මම ඩෙමෝ account එකෙන් කරලා පෙන්නන්නේ. නැත්නම් මම රියල් account එකෙන් කරලා පෙන්නනවා. මේ රියල් account එකෙන් ට්‍රේඩ් කරන ඒවා වින් කරන ඒවා සියල්ල මම Telegram channel එකට දානවා. Telegram channel එක join වෙලා බලන්න. හරි අපි ට්‍රේඩ් එක තුනේ සෙල් පැත්තට අපි සෙල් පැත්තට ට්‍රේඩ් එක ගමු. හරි අපි ඊළඟ මේක ලොස් වුණොත් ඊළඟ ට්‍රේඩ් එක දාන්න අපි රෙඩි වෙලා ඉමු. ඒ කියන්නේ ඩොලර් 200ක් ඩබල් කරමු. මම පළවෙනි ඉතින් දාපු ට්‍රේඩ් එක. අනිවාර්යෙන් ඔයාලා මේකේ තියෙන ටයිම් එක බලලා දාන්න. ටයිම් එක බලන්න. බයිනොම සයිට් එකේ තියෙන ටයිම් එකට අනුව දාන්න. හරි බලමු දැනට ලොස් පැත්තේ යන්නේ. අපි ඊළඟ ට්‍රේඩ් එකට අතෙන්ට වෙන්න උනා. අපි ඊළඟ ට්‍රේඩ් එකටත් රෙඩි වුණා. ඊළඟ channel එකට ට්‍රේඩ් එක දෙන්න.
බලමු මේක ලොස් සිග්නල් එකක් වේද දන්නේ නැහැ. හරි අපිට ඊළඟ ට්‍රේඩ් එකට channel එකට ට්‍රේඩ් එක දාන්න වෙනවා. අපි ඊළඟ channel එකට ට්‍රේඩ් එක එන්ටර් වුණා. මේක තමයි දැන් මාටින් ගිල් මෙතඩ් එක කියන්නේ. මේක තමයි කියන්නේ පළවෙනියටම අපි දාන channel එකට දාන ට්‍රේඩ් එක ලොස් වුණොත් දෙවෙනි channel එකට අපි දාද්දි පළවෙනියට දාපු channel එකේ ගානට වඩා දෙගුණ කරලා තමයි දෙවෙනි channel එකට දාන්නේ. ඒ දාන්නෙත් පළවෙනි එකේ සෙල් පැත්තට දැම්මනම් දෙවෙනි එකේ දාන්නේ අපි සෙල් පැත්තට. ඒකත් ලොස් වුණොත් අපි තුනයි යූස් කරන්නේ. තුන්වෙනි එකට අපි දාන්නේ අර දෙවෙනියට දාපු channel එකට දාපු ගාන දෙගුණ කරලා තමයි තුන්වෙනි channel එකේ ට්‍රේඩ් එක දාන්නේ. ඒත් දාන්නේ සෙල් පැත්තටමයි. අපිට ට්‍රේඩ් එක ප්‍රොෆිට් පැත්තේ තියෙනවා 6යි 5යි 4යි 3යි 2යි 1යි. අපි ට්‍රේඩ් එක වින් කරා. අපි දාගමු මේක වින් කියලා. අපිට කිසි පාඩුවක් ආවේ නැහැ. ඔයගොල්ලෝ හිතනවා ඇති අපිට පාඩු වුණා කියලා නෑ. අපිට කිසි පාඩුවක් වෙලා නැහැ. මොකද මම එකත් පෙන්නන්නම් ඔයගොල්ලන්ට. ට්‍රේඩ් හිස්ටරි වලට ගිහලා මෙතන බලන්න පුළුවන්. මෙතන අපිට ඩොලර් 100ක් දැන් මෙතන මේ 25ට මේ 25ට අපි ට්‍රේඩ් එක දෙන්න පටන් ගත්තේ ට්‍රේඩ් එකට එන්ටර් උනේ 25 ට්‍රේඩ් එකට. ඒක අපි ලොස් වෙලා තියෙනවා. 26 එකක් ලොස් වුණා. 27 එකක් තමයි ප්‍රොෆිට් උනේ අපිට. ඒ කියන්නේ වින් උනේ. මම ඕන ඔයාලට මේක අරගෙන පෙන්නනම් අපිට ලොස් උනේ 100ක් ලොස් වුණා. දැන් 200ක් ලොස් වුණා. අපිට 300ක් ලොස් වුණා. හරිද? අපි ඊට පස්සේ ඊළඟ එකට අපි 400ක් දැම්ම අපි ඊළඟට 400. ඒ කියන්නේ අපිට 700ක් මුළු ගාන අපි මේ ට්‍රේඩ් තුනටම අපි 700ක් යූස් කරලා තියෙනවා. කියන්නේ ඩොලර් 700ක් යූස් කරලා තියෙනවා. ඒ 700 දැන් අපිට ප්‍රොෆිට් එක ඇවිල්ලා තියෙනවා. ඩොලර් 400 දැම්මම ප්‍රොෆිට් එක ඇවිල්ලා තියෙනවා 700යි 728ක්. ඒ කියන්නේ අපිට ඩොලර් 28ක් ප්‍රොෆිට් වෙලා තියෙනවා. ඔයාලා හිතන්න එපා මාටින්ගේ මෙතඩ් එකේ පාර්ට් කියන්නේ ස්ටෙප් 3ක් ගියාම අපිට පාඩුවක් වෙන කියලා. නෑ පාඩුවක් වෙන්නේ නෑ. මොකද මෙතන තුන්වෙනි ස්ටෙප් එකෙන් අපිට ලැබෙනවා තුන්වෙනි ස්ටෙප් එක වින් කරොත් අපිට ලැබෙනවා අර ගියපු ස්ටෙප් දෙකේම මුදලත් එක්ක තමයි අපිට ලැබෙන්නේ. ඒකට තමයි මාටින් ගිල් මෙතඩ් කියන්නේ. මාටින් ගිල් මෙතඩ් එක චූස් කරලා ස්ටෙප් 3ක් ගිහිල්ලා ලොස් වුණොත් තමයි අපි සිග්නල් එක ලොස් කියලා දාන්නේ. එහෙනම් ට්‍රේඩ් කරමු. අපේ channel එකට join වෙන්න. ඔයාලා අපේ link එකෙන් ගිහිල්ලා ඔයාලා හදාගන්න Bynamo account එකක්. ඊට පස්සේ අපිට දාන්න ID එක check කරලා බලලා අපි කියන්නම්. ඊට පස්සේ ඔයාගේ account එකට deposit කරන්න minimum ඩොලර් 20ක්. ඊට පස්සේ අපිත් එක්ක එකතු වෙලා ට්‍රේඩ් කරන් යමු. ඔයාලට මම හිතන්නේ හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති අපි සිග්නල් ගැන කොහොමද මොන වගේ පර්ෆෝමන්ස් එකක්ද කරන්න කියලා. අපි ට්‍රේඩ් සිග්නල් 3කට ට්‍රේඩ් දැම්ම 3ම වින් කරා. තවදුරටත් ට්‍රේඩ් දාලා පෙන්නලා වැඩක් නැහැ. මොකද මම ට්‍රේඩ් දාන එක නෙවෙයි ඔයගොල්ලෝ ඇවිල්ලා කරලා බලන්න. ඔයාලට තවත් දැනගන්න ඕන නම් අපේ Telegram channel එකට join වෙන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් සුබ දවසක්. channel එක subscribe කරන්න. bell icon එක click කරන්න. එහෙනම් සුබ දවසක්.